ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ House of the Dragon කතා මාලාවේ සීසන් 3 වල පළවෙනි එපිසෝඩ් එක. මේ එපිසෝඩ් එක මකර සටන් වලින් පිරුණු සුපිරි එපිසෝඩ් එකක්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලට මතක ඇති දෙවනි සීසන් එකේ අවසානයේ ඩේමන් ටාගේරියන්ගේ දරුවෙක් වන රේනා ටාගේරියන් කැලෑ මකරෙක් පස්සේ හඹාගෙන යන ආකාරය. මේ එපිසෝඩ් එක පටන් ගන්නෙ අන්න එතනින්. ඉතින් මේ රේනා ටාගේරියන් ඇවිල්ලා තියෙන්නේ ෂීප් ස්ටීලර් කියන කැලෑ මකරා පිටිපස්සෙන්. ඉතින් ඇය ඒ මකරා ළඟට ගිහිල්ලා මකරගේ පිට උඩට නගිනවා. නමුත් මේ මකරා කැලෑ මකරෙක් නිසා රේනාගේ අනට වැඩිය කීකරු වෙන පාටක් නෑ. ඇය මකරා පිටට නැග්ග ගමන් මකරා අයවත් අරගෙන පියාඹලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ඒමන් ටාගේරියන්ව. ඔහු කේන්තියෙන් ඇවිත් කෙනෙක්ව ඇදගෙන ගිහින් කඩුව තියලා අහනවා සහෝදරයා කොහෙද කියලා. ඉතින් මේ අහන්නේ ඒගෝන් ගැන. උඹ ඔටුන්නට ද්‍රෝහියෙක් කියලා කඩුව උස්සලා මරන්න යනකොටම එතනට තවත් කෙනෙක් ඇවිල්ලා ලැරිස් ස්ට්‍රෝං මාලිගාවෙන් පැනලා ගිහින් කියලා කියනවා. ඔයාලට මතක ඇති දෙවෙනි සීසන් එකේ අවසානයේදී තුවාල වෙලා ඉන්න ඒගෝන්වත් අරගෙන කෙනෙක් මාලිගාවෙන් පිටත් වෙලා යනවා. ඔහු තමයි ලැරිස් ස්ට්‍රෝං කියන්නේ. ඉතින් එහෙම පැනලා යන ලැරිස් ස්ට්‍රෝං සහ ඒගෝන්ව රෙනේරාගේ සොල්දාදුවන් පිරිසකට හමු වෙනවා. මෙතනදී රෙනේරා රෙජිනට දන නමන්න කියලා මොවුන් සොල්දාදුව පිරිසෙන් කෙනෙක් කිව්වත් ලැරිස් පමණක් දන නමනවා. ඒගෝන් නම් දන නමන්නේ නැහැ. ඒ හේතුව නිසා මේ ඒගෝන්ගේ පිරිසක් කියලා හිතලා මොවුන්ව මරන්න යනකොටම ලැරිස් කියනවා මේ ඉන්නේ ඒගෝන් රජතුමා මොහුව රැජින ගාවට අරන් ගියොත් උඹලට හොඳ තෑග්ගක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ සොල්දාදුවොත් ඒක අහලා ඔවුන්ව රෙනේරා රෙජින ළඟට අරගෙන යනවා. ඒ අතරේ රෙනේරා රෙජින මේ හදන්නේ ඇලිසන්ගේ ආරාධනාව පිළි අරගෙන කිංස් ලෑන්ඩින් වලට ගිහින් ඒගොල්ලෝ මරලා දාලා කිංස් ලෑන්ඩින් යටත් කරගන්න. මේ ගැන ඇයගේ පුතා වන ජෙසේරිස් වෙලාරියන්ට කියනවා. ඉතින් මෙතනදී ඇලිසන්ට ඇවිත් කියලා තියෙන්නේ ඒමන් වේගාර් එක්ක ක්‍රිස්ටියන් කෝල්ගේ සටනට සහාය දෙන්න රිවර්ස්ලෑන්ඩ් වලට යනවා. ඒ අතරේදී ඇලිසන්ට් රාජධානියේ දොරටු විවෘත කරලා ඒගෝන්ව රෙනේරාට බාර දෙනවා කියලා. නමුත් මේකට ජෙසේරිස් කැමති වෙන්නේ නැහැ. මේක උගුලක් කියලා හිතලා. ඊළඟට රෙනේරාව හමු වුණු ඇලිසන්ට් නැවතත් කිංස් ලෑන්ඩින් වලට එනවා. ඒ ආව ගමන් ඇය ඒමන්ව හමු වෙනවා. මෙතනදී ඒමන් කියන්නේ තමන්ගේ සහෝදරයා වන ඒගෝන් ලැරිස් ස්ට්‍රෝං එක්ක බයේ පැනලා ගිහින් දැන් මට තියෙන්නේ කිංස් ලෑන්ඩින් වලට වෙලා මෙහි ආරක්ෂා කරගන්න කියලා. ඉතින් මේක අහපු ගමන් ඇලිසන්ට තේරෙනවා තමාන්ගේ සැලසුම අසාර්ථක වෙන්න තමයි මේ යන්නේ කියලා. ඉතින් මේ අතරේදී රෙනේරාගේ ස්වාමි පුරුෂයා වුණ ඩේමන් ටාගේරියන් ගිය සටන ජයග්‍රහණය කරලා තමයි තියෙන්නේ. ඒ වගේම ග්‍රීන් කල්ලිය පැත්තෙන් සටන් වැදුණු පිරිසක් සටන පරදින බව දැනගෙන පලා ගිහින් තමයි තියෙන්නේ. ඉතින් මේ අතරේදී තවත් සෙබළ පිරිසක් ඩේමන්ගේ සෙබළු ඉන්න පැත්තට එනවා. ඩේමනුත් කඩුව අතට අරන් සෙබළු සමග සටන් වදින්න සූදානම් වෙනවා. නමුත් මෙහිදී මෙතනට පැමිණෙන්නේ ස්ටාක් නිවාසී පිරිස. ඔවුන් මෙතනට පැමිණෙන්නේ පලා ගිය ග්‍රීන් කල්ලියේ පිරිසත් මරලා දාලා. එතන ප්‍රධානියගේ හිසත් අරගෙන. ඔවුන් එතනට ඇවිල්ලා අපි මකර රැජින වෙනුවෙන් මැරෙන්නයි ආවේ කියලා ඩේමන් ටාගේරියන්ට කියනවා. ඒ වගේම ඩේමනුත් අපිට තව දඩයම් තියෙනවා කියලා ඔවුන් සමග එකතු වෙනවා. ඒ වගේම ක්‍රිස්ටියන් කෝල්ල මෙතනදි පෙන්නනවා ඔවුන් කඳවුරු බැඳගෙන ඒමන් හා වේගාර් තමන්ගේ සහයට එනතුරු බලන් ඉන්න ආකාරය. ඒ වගේම පර්මිතෝ සිල්වවින් ටීස්මෝක් යන මකර තුන්දෙනා සහ ඔවුන්ගේ මකරදාවකයන් වන හිව් හැම උල්ෆ් වයිට් ඇඩම් ඩිහල් යන තුන්දෙනා බ්ලැක් කල්ලිය පැත්තෙන් වේගාර් සහ ඒමන්ට විරුද්ධව සටන් වදින්න ඔහු එනතුරු යම් ස්ථානයක සැඟවී සිටින ආකාරය. ඒ වගේම ඊළඟට අර ෂීප් ස්ටීලර් කැලෑ මකරා රේනා ටාගේරියන්වත් අරගෙන යම් ස්ථානයකට යනවා. රේනා කොච්චර උත්සාහ කළත් මේ මකරව නම් ඇයට හරි හැටි හීලෑ වෙන පාටක් නම් නැහැ. රේනා විසින් මේ මකරට අණ දෙන්න පටන් ගන්නවා. නමුත් මේ මකරා මෙතනින් පියාඹලා යන්න යනවා. ඊළඟට ඇලිසන්ට් හයිටවර් යම් ලියුමක් සූදානම් කරමින් ඉන්නවා. එතනදී ඇය ඇයගේ දුව වන හෙලේනාගෙන් අහනවා
ඔයා දැනන් ඉන්දියද ඒගෝන් මෙහෙන් පැනලා යන එක ගැන කියලා. එතනදී හෙලෙනා ඇලිසන්ට කියනවා ඔයා බය වෙලා ඉන්නේ ඒ වගේම ඒමනුත් බය වෙලා ඉන්නේ රෙනේරාගේ මකරුන්ට ඒමන්ට මුහුණ දෙන්න බැරි වෙයි කියලා. එතනදී මේ ලියුම කිංස් ලෑන්ඩින් බලා එන හයිටව ආමියකට තමයි ඇලිසන්ට් මේ යවන්නේ. රජතුමාගේ යන කියලා ඉක්මනින් ගිහින් දෙන්න කියලා එතන ඉන්න සොල්දාදුවෙක්ට කියනවා. ඒ වගේම අපිට පෙන්වන්නේ ගලට් ප්‍රදේශයට සටනට මුහුණ දෙන්න යන කෝලිස් වෙලාරියන් සහ ඔහුගේ බාස්ටර්ස් පුතාව. කෝලිස් මේ පුතාගෙන් සමාවිල්ලනවා අතීතයේදී ඔහුගෙන් සිදුවුණ වැරදිවලට. මේ කතා බහ අතරතුරේදී එලියෙන් සොල්දාදුවෙක් කෑ ගහනවා නැවක් මේ පැත්තට එනවා කියලා. ඉතින් මේ දෙන්නත් එතනින් නැගිටලා සටනට සූදානම් වෙන්න යනවා. ඉතින් මේ එන්නේ ග්‍රීන් පිලෙන් සටනට ආපු ටයකිවර්. ඒ වගේම කෝලිස්ගේ පුතා වන හල්හි ඇලන් ඇවිල්ලා කියනවා සතුරු නැව් 53ක් තියෙනවා අපේ නැව්වලට වඩා යුද ශක්තියෙන් ඔවුන් වැඩි කියලා. එවලෙම කෝලිස් වෙලාරියන් ඩ්‍රැගන් ස්ටෝන් වලට කපුටන් අතේ පණිවිඩ යවන්න කියලා සටනට සූදානම් වෙනවා. මේ අතරෙදි ග්‍රීන් කල්ලියේ ඒ කියන්නේ ට්‍රයකිවරුන්ගේ සැලසුම වෙන්නේ එක කණ්ඩායමක් කෝලිස් වෙලාරියන් සමග යුද්ධ කරනකොට උතුරු ප්‍රදේශයෙන් තවත් කණ්ඩායමක් ගිහින් කෝලිස් වෙලාරියන්ගේ මාලිගාවට පහර දෙන එක. මේ වන විට කිංස් ලෑන්ඩින් බලා පැමිණෙන හයිටවර් කණ්ඩායමට ඇලිසන්ට එවපු එලියුමේ සඳහන් කරලා තියෙන්නේ තව දුරටත් කඳවුරු බැඳගෙන තව පණිවිඩයක් එනතුරු මෙහිම සිටින්න කියලා. දවස් 3න් ඒමන් ඔවුන් සමග එකතු වෙන්න එනවා කියලා. ඉතින් ඊළඟට ඇලිසන්ට් කරන්නේ ඒමන්ට එක කතා කියලා එයාව කොහොම හරි කිංස් ලෑන්ඩින් වලින් හයිටව ආමීක පැත්තට යවන්න. මොකද එතකොට ඇලිසන්ගේ සැලසුම අනුව රෙනේරාට රාජ්‍ය භාර කරලා යුද්ධය අවසන් කරන්න පුළුවන් වෙන හින්දා. මෙතනින් ඒමන් පිට වෙලා යන්නේ ඔහුගේ මාමා වන ඩේමන් ටාගේරියන්ව මරනවා කියන අදහසින්. ඊළඟට අපිව ගෙනියන්නේ ඒමන් එනතුරු රැකගෙන ඉන්න හිව් හැමර්, උල්ෆ් වයිට් සහ ඇඩම් ඩි හල් කියන තුන් දෙනා ළඟට. මෙතනදී උල්ෆ් වයිට් තම ශාරීරික අවශ්‍යතාවයක් ඉටු කරගනිමින් ඉන්නකොට කළු පාට එළුවෙක්ව දැකලා බය වෙලා අනිත් දෙන්න ඉන්න පැත්තට දුවගෙන එනවා. ඉතින් මේ වෙලාවේදී අන්තට්ටුවක් දාගත්ත අමුතු මිනිසෙක්ව මෙයාලා දකිනවා. ඉතින් උල්ෆ් වයිට් මෙතනට ඇවිල්ලා අනිත් දෙන්නට කියන්නේ ඔහු මෙහෙන් පිටත් වෙලා යනවා. මොකද මෙතන ඒමන් හා වේගාර් එනකන් ජීවිත කාලෙම බලන් ඉන්න වෙයි කියලා. හිව් හැමරුත් ඒ අදහසට පොඩ්ඩක් නැඹුරු වෙනවා. නමුත් ඇඩම් ඩිහල් නම් කියන්නේ අපි මෙතනට වෙලා බලාගෙනම ඉමු කියලා. මේ අවස්ථාවේදී මෙතනට අර ඩේමන්ට අනාගත දර්ශනය පෙන්වූ මායාකාරී වන ඇලිස් රිවර්ස් පැමිණෙනවා. පැමිණිලා මෙතනදී කියනවා ඔයාලව සටනින් මග ඇරෙනවා. ඔයාලව රැජිනට දැන් ඩ්‍රැගන් ස්ටෝන් වලට ඕනි වෙලා කියලා. ඉතින් උල්ෆ් වයිට් ඔයාලා හොඳින් ඉන්න කියලා මෙතනින් යන්න යනවා. ඒ වගේම ඩේමන්ගේ දුවෙක් වන බේලා ටාගේරියන් රෙනේරා රැජිනට ගල්ට්වල යුද්ධය ගැන දැනුම් දෙනවා. මෙතනදී රෙනේරා රැජින ඒ සටනට යන්න සූදානම් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී රෙනේරා ඇයගේ කුටියට ගිහින් සූදානම් වෙන විට ඇයගේ පුතා වන ජෙසේරිස් විසින් ඇයගේ කුටියේ දොරටුවලට අගුළු දාලා එතන සිටින රැජිනගේ ආරක්ෂකයාට රැජිනගේ දොරටුව විවෘත නොකරන ලෙස අණ කරලා ඔහු බේලා සමග එකතු වී ගලට් ප්‍රදේශයට යන්න පිටත් වෙනවා. ඉතින් මේ වෙලාවේ ගලට් ප්‍රදේශයේ සටන ඉතාම දරුණු ආකාරයෙන් තමයි පවතින්නේ. පොලිස් වෙලාරියන්ගේ ප්‍රධාන නැව ට්‍රයකිවරුන්ගේ ප්‍රධාන නැවට පහර දෙන්න ඒ දෙසට පැමිණෙනකොටම ඒ ට්‍රයකිවරුන් දැකලා කෝලිස් වෙලාරියන්ගේ නැවට පහර දෙන්න සූදානම් වෙනවා. මෙතනදී ටයිලන් ලැනිස්ටර් විසින් ට්‍රයිකි නායකයාට කියනවා අපේ එක තමයි ප්‍රධාන නැව අපිට එකම දෙයකට විතරක් අවධානය දෙන්න බෑ කියලා. ඉතින් මෙතනදී ට්‍රයිකි නායකයා කියන්නේ මම මේ සටනට ආවේ කෝලිස් වෙලාරියන්ව මරන්න කියලා. මොකද අවුරුදු 20ක් තිස්සේ ඔවුන්ට මේ කෝලිස් වෙලාරියන් විසින් පහර දීලා තියෙන නිසා. ඉතින් මේ කෝලිස් වෙලාරියන්ගේ නැව ට්‍රයකිවරුන් විසින් වට කරන්න ගන්නවා. මේ අවස්ථාවේදීම ජෙසේරිස් සහ බේලා ඔවුන්ගේ මකරුන්වත් රැගෙන මේ සටනට එකතු වෙනවා. එකතු වෙලා ට්‍රයකිවරුන්ගේ නැව් එක දෙක විනාශ කරලා දාන්න පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධිය නිසා කෝලිස් වෙලාරියන් ඇතුළු බ්ලැක් පිල ජයഘോഷා නගන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී ට්‍රයකිවරුන් විසින් මකරුන් මරන්න යොදාගන්න ඊතල වලින් මකරුන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ එක ප්‍රහාරයක් ජේස්කි මකරවන වර්මැක්ස්ට වදිනවා.
ඒ වදින්නේ වර්මැක්ස්ගේ බෙල්ලට දාලා තියෙන ආවරණයකට. ඉතින් මේ මකර ඊතලවලට නැංගුරම් වගේ බර දෙයක් ගැට ගහලා තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී වර්මැක්ස් මකරට පියාඹන්න බැරුව ගිලෙන්න යනකොට පූන්ඩාන්ස් මකර පිටේ ඉන්න බේලා විසින් ඒ ලණුව කඩලා දාලා වර්මැක්ස් සහ ජේස්ව බේර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී කෝලිස් පසුපස ට්‍රයකි ප්‍රධාන නැව ගමන් ගන්න නිසා ඔවුන්ගේ සැලසුම වෙන්නේ ඩ්‍රැගන් ස්ටෝන් පාස් එක හරහා ගිහිල්ලා ට්‍රයකි ප්‍රධානි නැව අනෙක් නැව්වලින් දුරස් කරලා මකරුන්ට ඒ නැව්වලට පහරදීමට සලස්වලා ඔහු විසින් ප්‍රධාන නැව විනාශ කරලා දාන එක. ඉතින් මේ ඩ්‍රැගන් ස්ටෝන් පාස් කියන්නේ ගල්පරවලින් පිරුණු ප්‍රදේශයකට. මෙතනදී බ්ලැක් කල්ලියේ ප්‍රධාන නැව කෝලිස් වෙලාරියන් විසින්ම දක්ෂ ලෙස පදවලා ගල්පරවලින් එහා පැත්තට යාත්‍රා කරනවා. ඒ වගේම ට්‍රයකිවරුන්ගේ නැව් කිහිපයක් ගල්පරවල වැදිලා විනාශ වෙලා යනවා. නමුත් ට්‍රයකි ප්‍රධානි නැව එහි බර අඩු කර ගනිමින් ඉදිරියටම එනවා. ඒ වගේම මෙහිදී ට්‍රයකිවරු විසින් ටයිලන් ලැනිස්ටර් ඇතුළු හයිටවරුන්ගේ පිරිසක් තමන්ගේ නෞකාවෙන් මුහුදට ඇදලා දානවා. ඒ වගේම මෙතනින් එළියට සාර්ථක ලෙස ගමන් කරපු කෝලිස් වෙලාරියන්ට දකින්න ලැබෙන්නේ ඊටාම දුක්බර දසුණක්. මොකද ඔහු ඊටා අමාරුවෙන් ගොඩනගපු ඔහුගේ රාජධානිය ට්‍රයකිවරුන් විසින් විනාශ කරලා දාලා තියෙන ආකාරය. ඉතින් මේ වෙලාවේදී ට්‍රයකි ප්‍රධානි නැව කෙලින්ම ඇවිත් කෝලිස් වෙලාරියන්ගේ නැවේ වදිනවා. නැව දෙකඩ වෙලා යනවා. ඉතින් මේ නැව් දෙක වැදීම නිසා කෝලිස් වෙලාරියන්වත් සිහිය නැතුව වැටලා තමයි ඉන්නේ. මෙතනදී එකපාරටම මෙයාට සිහිය ඇවිල්ලා සතුරු සේනාවන් එකින් එක විනාශ කරන්න ගන්නවා. මෙතනදී ඔවුන් දෙපිරිස අතර දරුණු සටනක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම කෝලිස් වෙලාරියන්ගේ පුතත් දක්ෂ ලෙස සටන් කරමින් සතුරු හමුදාවන් විනාශ කරන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට ට්‍රයකි ප්‍රධානියා එක්ක සටන් කරමින් ඉඳපු කෝලිස් වෙලාරියන් ට්‍රයකි ප්‍රධානියාව මරන්න පහරක් ගහන්න යනකොටම ඔහුව මුහුදට වැටෙනවා. මේක දැක්ක කෝලිස්ගේ පුතා එතනට පැනලා ට්‍රයකි ප්‍රධානියාව අරන් මුහුදට වැටෙනවා. ඉතින් මෙතනදී ඔවුන් දෙදෙනා අතර දරුණු සටනකින් අනතුරුව කෝලිස්ගේ පුතා විසින් ට්‍රයකි ප්‍රධානියාව මරලා දානවා. මේ අතරේදී බලකොටුව පැත්තට ෂීප් ස්ටීලර් කැලෑමකර සමග එමින් තිබුණු රේනා මේ සටන දැකලා මේ පැත්තට එනවා. ඉතින් මේ සටන මැදදී සටනට එකතු වෙන රේනාට තමන්ගේ ෂීප් ස්ටීලර් කැලෑමකරව හරි හැටි පාලනය කර ගැනීමට නොහැකි වෙනවා. සතුරු නැව් මෙන්ම ඔවුන්ගේ නැව් පවා මේ මකර ගින්නෙන් විනාශ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක දකින බේලා මූන්ඩාස මකරත් සමග ෂීප් ස්ටීලර් මකරට පහර දෙන්න පැමිණෙනවා. නමුත් මූන්ඩාස මකර මෙතනදී ෂීප් ස්ටීලර්ගේ ප්‍රහාරයෙන් බොහොම අමාරුවෙන් තමයි බේරෙන්නේ. ඉතින් මේ කැලෑ මකර මූන්ඩාන්ස මකර පසුපස හඹාගෙන යනවා. ඉතින් මේක දකින වර්මැක්ස් මකර පිට ඉන්න ජේස් මේ කැලෑ මකරගේ ඩ්‍රැගන් රයිඩර් මරන්න වර්මැක්ස් මකරට අණ දෙනවා. ඒ අවස්ථාවේදීම ජේස් දකිනවා මේ කැලෑ මකර පිට ඉන්නේ තමන්ගේ සහෝදරියෙක් වන රේනා කියලා. ඉතින් මෙතනදී ඉක්මනින් වර්මැක්ස්ට දුන්න අණ ඉවත් කරගෙන ජේස් පසුබසිනවා. ඒ අවස්ථාවේදී වර්මැක්ස් හා ජේස් පසුබස මේ කැලෑ මකර හඹාගෙන යනවා. ඉතින් මෙහෙම යන වර්මැක්ස් මකරට සතුරු හමුදාවෙන් මකර හීයක් වදිනවා. වර්මැක්ස් මකරව සහ ජේස්ව මුහුදේ ගිලෙන්න පටන් ගන්නවා. ඉතින් මේක දකින මුහුන්ඩාන්ස මකර පිට ඉන්න බේලා නැවත වතාවක් ජේස්ව බේරගන්න උත්සාහ කළත් ඒ උත්සාහය අසාර්ථක වෙනවා. ඉතින් මේ සිදුවීම තමයි මේ එපිසෝඩ් එකේ තියෙන අවුල්ම සිද්ධිය. වර්මැක්ස් මකරව මුහුදේ ගිලෙනකොට ජේස් වර්මැක්ස් මකරව අතහැරලා උඩට පිහිනලා එනවා. උඩට ආව ගමන් ඔහුට සතුරු හමුදාවේ හී පහරවල් වලින් මැරෙන්න සිද්ධ වෙනවා. බ්ලැක් පිලේ ඔටුන්න හිමි කුමාරයාගේ කතාවත් මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ යුද්ධයේ අවසානයත් එක්ක 3 වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඉතින් ඔයාලා මේ සීසන් එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ෂීප් ස්ටීලර් මකර පිට ඇවිල්ලා රේනා කරපු මේ විනාශය ගැනත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉන්න ඊළඟ එපිසෝඩ් එක ආපු ගමන්